Welcome to my YouTube channel. අද මම ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ කොළඹ City Center එකේ second floor එකේ තියෙනවා South Indian restaurant එකක්. අපි ඒකේ lunch buffet එක try කරන්න තමයි අද යන්නේ. එහෙනම් එන්නකො මාත් එක්ක මේ තියෙන්නේ Barbecue Nation කියන Indian restaurant එක. ඉතින් දැන් අපි ওই විදිහට ඇතුළට යමු. Hello Miss welcome to you. ඔව්. इसके नाम මගේ life එකේ දිලීපා නමින් තමයි දාලා තියෙන්නේ. හරි. මේකට කලින් barbecue nation ඇවිල්ලා නැත්නම් මේකට පළවෙනි පාර මිස් first time. අත් මම එක්ස්ප්ලেইন කරන්න මේක යන්නේ concept dining restaurant එකක්. ටේබල් එකේ barbecue එකක් grill එකක් සර්ව් කරනවා. ඒ ඔක්කොම අල්ලගෙන ඒක හැර අපේ pizza live station වගේ පහකුයි buffet එකක් සික්කෝන සලාඩ් කොන ඒ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම අල්ලගෙන water bottle එකයි beverage එකයි included වෙන්නේ. ඒක හැර අනිත් ඔක්කොම අල්ලගෙන. හරි. okay. ඒකට offer price එක වෙන්නේ 4200. okay, thank you. ඉතින් ওই විදියට ඒගොල්ලෝ අපිව පිළිගත්තා. ඉතින් එතන සිංහල ගර්ල් කෙනෙක් ඉන්නේ ඒ නංගි විතරයි. අනිත් ඔක්කොම ඉන්දියන් බොයිස්ලා තමයි ඉන්නේ. මොකද මේක ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් නිසා. ස්ටාර්ටර් එක විදියට බාබිකියු ග්‍රිල් එකෙන් තමයි පටන් ගන්න. ඉතින් ඒ ගිය ගාම අපිට ඒගොල්ලෝ arrange කරලා දුන්නා. ඉතින් මේ විදියට බාබිකියු ස්ටික් තියලා අපිට එතන ඒගොල්ලෝ මේ එතනම අපි හදාගෙන තමයි ඒක try කරන්නේ. ඒකම අපිට පනිපූරි ප්ලේට් එකකුත් ගෙනත් දුන්නා. ඒගොල්ලන්ගේ සෝස් එහෙම ඒක දාගෙන කන්න ගෙනත් දුන්නා. ඒක ස්වීට් රස සහ මේ සේවරි ඇතුළට දාලා තියෙනවා. මේ පනිපූරි එකත් එක එක රස වලින් තමයි තිබ්බේ. සැර රස සහ ස්වීට් රස වගේ. ඉතින් ඒකම කෝන් රෝස්ට් කෝන් ඒගොල්ලෝ මේ අපිට එතන ඉන්න සර්ව් කරනවා. ඒ චෙෆ් ඉන්දියන් බොයි කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් හරි හොඳයි. අපි විස්තර ඒගොල්ලෝ අපිට ওই විදිහට අපිට සර්ව් කරා. ඉතින් අර කෝන් එක මම අර මණිපුරි ඒක ඇතුළට දාලා කෑවා. ඒකත් මාරම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් අර ස්ටික් මේ බාබිකියු අපිට ඒගොල්ලෝ prawns එතකොට chicken fish එතකොට pineapple sausage ඒ වගේ ස්ටික් වල ගහලා තමයි බාබිකියු කුරවල් තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට ප්ලේට් එකට ඒගොල්ලෝ අර බාබිකියු sausage එක chicken wings එක අපිට වෙනම ඒගොල්ලෝ විදියට සර්ව් කරනවා. මෙතන unlimited ඇති වෙනකන් කන්න පුළුවන්. ඒක තමයි මෙතෙන් තියෙන විශේෂත්වය. අපිට ඉවරෙන්න ඒගොල්ලෝ රීෆිල් කරනවා. අපි කිව්වම අපිට ගෙනල්ලා දෙනවා. ඉතින් අපි පැයක් තිස්සේ බාබිකියු try කරා. ඒක තමයි මෙතෙන් තියෙන විශේෂත්වය. ඒගොල්ලෝත් ඇවිල්ලා try කරන්න පාඩු නෑ ඒ ගානට. ඉතින් අපිම ග්‍රිල් කරගෙන ටේබල් එකකින් ඉඳගෙන කන එක තමයි මෙතෙන් තියෙන ගොඩාක් විශේෂත්වය. ඉතින් ওই තියෙන්නේ රෝස්ට් කෝන් එක. ඒකත් මාරම රසයි. ඉතින් අපිට මේ ප්ලේට් එක ගෙනල්ලා දුන්නා. ඉතින් අපෙන් හැමතිස්සෙම ඒගොල්ලෝ ගෙනල්ලා දෙනවා. ඉතින් ටේබල් එකේ මැදම තමයි මේ ලිප හදලා තියෙන්නේ. ඉතින් ඒකත් මේ මාරම එක්ස්පීරියන්ස් එකක්. අපි මැද බාබිකියු එක ඒ වෙලේම බාබිකියු දාලා කන එක. ඉතින් බාබිකියු එක කන්න සෝස් වර්ග එතන 3ක් තියෙනවා. ওই තියෙන සුළු ප්ලේට් එකේ ඒගොල්ලෝ වර්ග 3ක් එතන තියලා තියෙනවා. එකක් දෙකක් තව ඒගොල්ලන්ගේ අර මේ ස්වීට් සෝස් එකක් ওই විදිහට වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් සැරෙන් සැරේ ඇවිල්ලා ඒ චෙෆ් අපිට සර්ව් කරනවා. ඉතින් අපිටම දා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ හරි හොඳ ඇවිල්ලා හැමදේම ගෙනල්ලා දෙනවා දානවා. ඉතින් හරිම හොඳයි. මේ බොයි කෙනෙක් තමයි එතන හිටියේ චෙෆ්. ඉතින් ඔය විදිහට මම දැන් prawns එක දැන් අපි රෙඩි වෙලා තියෙන්නේ කුක් වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට මමම කූර අරගෙන මේකෙන් මම try කරන්න ඉතින් ඉතින් අපිත් එක මේ යූස් කරලා තියෙන නිසා මම ඔය විදිහට ප්ලේට් එකට බෙදාගත්තා. දුවටයි පුතාටත් අපිත් එක ගියා. ඉතින් යාටයි ඔය විදිහට මම බෙදාගත්තා. එකක් තියෙනවා අපිට. තියෙන සෝස් වර්ග 3ක් තියෙනවා. ඉතින් ওই විදිහට සෝස් එකේ ගාලා මම කෑවා. මාරම රසයි. ඉතින් අපේ චෙෆ් එතනින් ඇවිල්ලා මගෙන් අහනවා ශ්‍රී ලංකා මම ශ්‍රී ලංකන්ද කියලා තමයි ඇහුවේ. ඉතින් නිතරම ඇවිල්ලා එක ඒවා අපිත් එක්ක කතා කරනවා. ඉතින් මේ දැන් මම ඔය කන්නේ
මේ ප්ලේට් එකේ තියෙන්නේ මේ ග්‍රිල් කරපු පොටැටෝ. ඒකත් මාරම රසයි. මේ ඒගොල්ලෝ අපිට අර බාබිකියු එකට අමතරව ප්ලේට් වලට ගෙනලා දෙනවා. ඉතින් හැමතිස්සෙම අපි ඉල්ලුවාම තව ඕනනම් කෝන් එක ග්‍රිල් කෝන් එක ඒ වගේ ගෙනලා දෙනවා. මේ තියෙන ස්ටික් එකේ තියෙන ෆිෂ්. ඒක ෆිෂ් බාබිකියු කරපු එක. මේ තමයි චිකන් එක. චිකන් උයි ඒතර පයිනැපල් උයි ඔක්කොම බාබිකියු ග්‍රිල් කරපු එක අපි ඔය විදිහට try කරා. ඉතින් පැයක් විතර අපි බාබිකියු එකම තමයි try කරේ. ඉතින් ඒ අත්දැකීම මේ ඔයගොල්ලොත් ලබා ගන්න ඇවිල්ලා ඇත්තටම මාර වටිනවා ඒ ගානට. ඉතින් ඊළඟට අපි ඔය විදිහට පැයක් විතර බාබිකියු try කරලා ඊළඟට අපි ගියා බුෆේ එකේ. අනිත් ඒවාත් ඔක්කොම අන්ලිමිටඩ්. ඉතින් බුෆේ එක අපි ගිහිල්ලා බෙදා ගන්න ඕනේ. මේ තියෙන්නේ බ්‍රෙඩ් කෝන් එක. බ්‍රෙඩ් වර්ග කීපයක් තියෙනවා. මම බලන්නේ චිකන් සුප් එකක්. ස්වීට් කෝන් සුප් එකක්. සලාඩ් කෝන් එක තියෙනවා මැකරෝනි පාස්තා තියෙනවා. ඒකට මේ වගේ කට් කරපු සලාඩ් වර්ග තියෙනවා. ඒවා කන්න සෝස් තියෙනවා හදලා. කට් කරපු වෙජිටබල් තියෙනවා වෙනම අපිට කස්ටමයිස් කරගන්න. හදපු ඒවා වෙනම තියෙනවා. ඉතින් ওই විදිහට තමයි සලාඩ් කෝන් එක තිබුණේ. ඊට පස්සේ අපි රයිස් කෝන් එකට ගියා. මෙතන තියෙන්නේ ඒගොල්ලන්ගේ බිරියානි එකක්. එතන තියෙන්නේ වෙජ් බිරියානි එකක්, වෙජිටබල් බිරියානි එකක්. ඉතින් ඒකම බාස්මති වයිට් රයිස් එකක් තිබ්බා. මෙතන වයිට් රයිස් එක කන්නේ ඒගොල්ලන්ගේ ඩාල් කරි එකයි පොටැටෝ කරි එකයි තිබ්බා. මේ කොළ පාටට තියෙන්නේ පාස්ලි ගාලි සෝස් එකක්. ඒකම එහා පැත්තේ තිබ්බේ බණ්ඩක්ක කරි එකක්. මේ බටන් චිකන් එක ඒක නම් මාරම රසයි. හරිම ක්‍රීම් ගතිය තමයි තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ බිරියානි එක කන්න අවශ්‍ය කරි වර්ග එතන හදලා තිබුණා. ඉතින් බිරියානි වර්ග දෙකක් තිබ්බා. වෙජිටබල් බිරියානි එකයි චිකන් බිරියානි එකයි. ඉතින් ඒගොල්ලන්ගේ ඔය විදිහට කරි වර්ග කීපයක්ම තිබුණා. මේ තියෙන්නේ මටන් කරි එකක් තිබ්බා. ඉතින් මේ බිරියානි එකත් ඒගොල්ලන්ගේ මාරම රසයි. ඉතින් බලමු අපි කොහොමද කියලා. මේ තියෙන්නේ බැදුම් වර්ග හදපු පපඩනෝයි නූඩල්ස් එකකුයි ඔය විදිහට බැදලා එතන හදලා තිබ්බා. ඉතින් එහෙනම් බලමුකෝ අපි මේ තියෙන්නේ පූරි කන්න පුළුවන් ඔයගොල්ලන් කැමති විදිහට. එකම පීසා එතන මෙනු එකේ තියෙන පීසා වර්ග 6ක් දාටද තියෙනවා. ඉතින් අපි කැමති විදිහට කිව්වා මේගොල්ලෝ හදලා දෙනවා. ඉතින් මේ මම ඕඩර් කරපු පීසා එක මගේ ටේස්ට් එක අනුව. ඉතින් ඔය විදිහට තමයි මේ වෙලේම මේගොල්ලෝ අපිට පීසා හදලා දෙනවා. ඒකත් ළමයි අන්ලිමිටඩ්. ඕගොල්ලන්ට පීසා 10ක් වුණත් හදවගෙන කන්න පුළුවන්. ඉතින් එතන තියෙන වාසිය ඒකයි. ඉතින් ඔය විදිහට තමයි මගේ පීසා එක හැදෙන්නේ. මේ තියෙන්නේ පීසා මෙනු එක. මේ ඉන්දියන් චෙෆ් නිතිස් එයාගේ නම. එයා මට සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගෙනල්ලා දුන්නා. ඉතින් මට මෙතන ඉන්න අර ෂෙෆ් අපිත් එක කතා කරා. එයාට ඉතින් අපි YouTube channel එක ගැන කතා කරා. ඉතින් එයා ගානේ අපිට මේ සොෆ්ට් ඩ්‍රින්ක් එක ගෙනල්ලා දුන්නා. එයාගේ නම තමයි නිතිස්. ඉතින් මම මේක බීලා බලනවා. මාරම රහයි. Thank you chef නිතිස්. ඉතින් බාබිකියු try කරාට පස්සේ අපි බුෆේ එක start කරන්නේ සුප් එකෙන්. ඉතින් මම ඉස්ලාම chicken soup එකක් තිබ්බා. ඒක බෙදාගත්තා. ඊට පස්සේ එතන තිබ්බා ස්වීට් කෝන් සුප් එකක්. ඒක වෙජිටබල් එකක්. ඒක බෙදාගත්තා. ඉතින් ගිහිල්ලා අපි බලමු. මම ඊට පස්සේ එතනින් එහෙමම බ්‍රෙඩ් කෝන් එකෙන් පොඩි බ්‍රෙඩ් කෑල්ලකුත් try කරන්න ගත්තා. මොකද දැන් බඩ පිරලානේ තියෙන්නේ. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා බලමු සුප් එක කොහොමද රස කියලා. ඉතින් මම සුප් දෙකත් අරගෙන එතෙන්ට try කරන්න ගියාම මට නාන් රොටි ප්ලේට් එකක් ගෙනල්ලා දුන්නා. ඔය විදියට මට සර්ව් කරා ඒ චෙෆ්. ඉතින් උණු තිබ්බ ළමයි අතින් අල්ලන්න බෑ. මේ මට හරි රසනේ. ඉතින් මාරම රසයි මේ නාන් රොටියක්. ඉතින් මම සුප් එකත් එක්ක ඒකත් try කරා. ඒකත් උණුයි තියෙනවා. මේ කෝන් එකක් තියෙනවා. කෝන් තියෙනවා. දාලා හදලා තියෙනවා. ඉතින් ඒක නම් මාරම රසයි. හොඳටම තිබුණා. ඉතින් මම ඊළඟට මේ විදිහට චිකන් සුප් එක try කරන්න යන්නේ. බලමු අපි ඒක රස කොහොමද කියලා.
ඒකත් රසටම තිබ්බා. ඒක පොඩ්ඩක් ස්පයිසි රස තමයි. චිකන් සුප් එකනේ පොඩ්ඩක් සැරට හදලා තිබුණේ. මේ තියෙන ටේබල් එකේ තියෙන මෙනු කාඩ් එක බාබිකියු වර්ග අපිට ඕන විදිහට ඒගොල්ලෝ ඒක ගෙනල්ලා දෙනවා. ඊළඟට මම සැලඩ් කෝන් එකට ගිහලා සැලඩ් බෙදාගත්තා. ඔය තියෙන්නේ පළතුරු වර්ග වලින් හදපු සැලඩ් එකක්. ඊට පස්සේ වෙජිටබල් සැලඩ් එකක්. ඊට පස්සේ අර කර්ඩ් එකක් තිබ්බා. ඊට පස්සේ මම කට් කරපු වෙජිටබල් ටිකක් දාගත්තා. අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ තව සැලඩ් එකක් තිබ්බා. ඒකනුත් දාගත්තා. ඉතින් ওই විදිහට මම එතන තිබ්බ සැලඩ් වල ඔක්කොම try කරන්න දාගෙන එතන තිබ්බ සෝස් වලිනුත් මම දාගත්තා අර කස්ටමයිස් කරගන්න. ওই විදිහට මම ඔක්කොටම හරියන්න සෝස් ටිකක් දාගත්තා. ඉතින් අපි එහෙනම් සැලඩ් එක try කරලා බලමු. මේ සැලඩ් එකක් මම බෙදාගෙන ආවා. පේනවද ලස්සන? අපි බලමු තිබ්බා මේකේ ඇපල් එහෙම දාලා. වයින් මේ ග්‍රීන් කියුකම්බර් මම ওই විදිහට ඉතින් සැලඩ් එක try කරලා ඉවරලා මම ගියා මගේ රයිස් එක බෙදා ගන්න. මම බෙදාගත්තේ බාස්මති චිකන් බිරියානි එක. ඉතින් ඔය විදිහට මම බිරියානි ටිකකුත් බෙදාගත්තා. දැන් නම් බඩ පුල්නේ. අතන බාබිකියු කාලා නාන් රොටිත් කාලා ඔක්කොම කාලා දැන් බඩ පුල් වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට ඒගොල්ලන්ගේ එතන තිබ්බ පොටේටෝ කරි එකක් තිබ්බා. මේ තියෙන්නේ මටන් කරි එක. ඉතින් මටන් කරි එකනොත් මම ටිකක් දාගත්තා. අතන තියෙන එහා පැත්තේ එග් කරි එකක් තියෙන්නේ. එග් කරි එකනුත් දාගත්තා. එහෙනම් බලමුකෝ අපි බිරියානිකේ රස කොහොමද කියලා. මේ ඉන්දියන් විදියට තමයි මේ බිරියානි එක හදලා තිබ්බේ. ඉතින් මේ බිරියානි එකත් හරිම රසට තිබ්බා. ඒ විදිහට තමයි මම බිරියානි එක try කරේ. ඉන්දියන් කෑමනේ ඉතින් ඒගොල්ලන්ගේ හරියට සැරට හොඳට රසට තියෙනවා. ඉතින් මම දැන් ඊළඟට යනවා white rice එකනොත් රයිස් ටිකක් බෙදාගෙන ඉන්න. ඉතින් මේ තියෙන ළමයි අර මේ බටර් චිකන් කියන්නේ ඒක නම් මාරම රසයි. ඒගොල්ලන්ගේ ඉතින් මම ඒකට මතන තිබ්බ බැදුමිනුයි පපඩම් ටිකකුත් දාගත්තා. අපි එන්න try කරලා බලමු මේකේ රස කොහොමද කියලා. ඉතින් මේ බාස්මති සුදු බත් එකක්. මේකට බණ්ඩක්කා කරියක් හදලා තිබ්බා. එතකොට බටර් චිකන් තිබ්බා. එතන තව මේ පනීර් එක තිබ්බා. ඉතින් මාරම රසයි සුදු බත් එක. මට නම් ඒ කරිය ඒගොල්ලන්ගේ අර ඉන්දියන් අයගේ හදනානේ කරිය හරිම සැරට රසට. ඉතින් ඔය ඉතින් බත් එකක් try කරාට පස්සේ මට ඒක මං ඉල්ලපු පීස් එක ආවා. මං ඒකේ ටේස්ට් වර්ග 6ක් විතර තිබ්බා. එකකින් ටේස්ට් දෙකක් තමයි ඉල්ලුවේ. ඉතින් ඒකක තිබ්බා මේ චිකන් ලව්ලි පීසා කියලා. අනිත් එකේ මට නම් මතක නැහැ. ඉතින් පේනවා නේද චීස් හොඳටම ඇදෙනවා. හරිම රසයි ඒ චීස් මේ පීස් එක ළමයි. ඒ චෙෆ්ස් හොඳට චීස් දාලා මා රසට හදලා දුන්නා. thank you කියනවා මම ඒගොල්ලන්ට. හරිම රසට හදලා දුන්නා. ඉතින් ওই විදිහට තමයි මම පීස් එක try කරේත්. ඉතින් ආයෙ ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලොත් ගිහිල්ලා try කරලා බලන්න. ඇත්තට මේ ගානට පාඩු නැහැ. මම පීස් එකක් try කරාට පස්සේ එතන තියෙනවා මේ fish වර්ග. ඉතින් මම fish fry කරලා එතනින් මේකත් එතන බාබිකියු වගේ අපිට දාලා දෙනවා. මම මාළු ඉල්ලුවා ඒගොල්ලෝ එතන ඒක හැදෙනකම්. ඊට පස්සේ මම ආයෙ නැවතත් මේ පූරි එක ඉල්ලුවා. ඉතින් ඒගොල්ලෝ මට ඒ වෙලේ මේ චෙෆ් හදලා දුන්නා. මෙයා තමයි මට පීස් එක හදලා දුන්නේ. ඉතින් ওই විදිහට තමයි මට ග්‍රිල් කරපු ෆිෂ් හම්බුනේ. ඉතින් මම නැවතත් අර රෝස්ටර් මේ කෝන් එක උතිල්ලගෙන ඒගොල්ලන්ගේ කෑව එක මාරම රස නිසා. ඉතින් ওই විදිහට තමයි මම අන්තිමට මේ ටික try කරේ. ඊට පස්සේ මම දෙසර්ට් try කරන්න කියලා ගියා. මම ගියේ කුල්ෆි කෝන් එකට. එතන තිබ්බා green කලයි white කලයි. මම ඉස්ලාම ඒ දෙකෙන් තමයි ඉල්ලගත්තේ. එතන වර්ග 6ක් තිබ්බා. ඉතින් මම ඉස්ලාම මේ දෙක try කරන්න තමයි යන්නේ. බලමුකෝ අපි මේ දෙක try කරලා කොහොමද රස කියලා. මම ඔයගොල්ලන්ට ඉස්ලාම රස කියන්නම්කෝ. ඒ කුල්ෆි කියන්නේ හරි ප්‍රසිද්ධයි දැන් අපේ ලංකාවෙත් හැමතැනම. ඔයගොල්ලෝ දැන් කවුරුත් දන්නව ඇති. ඒක හරි ගාණක් වැඩි. ඉතින් මෙතන අන්ලිමිටඩ් කන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු try කරලා කොහොමද කියලා. ළමයි මං කුල්ෆි අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. මේකේ රස බලමු. මේකේ ඒගොල්ලෝ කිව්වා මේ අමුතු රසක් කියලා. Bahai, මේකෙන් අර බුලත් රහ තියෙන පේනවද? සූදුරු එහෙම දාලා බුලත් පිට රහ තමයි එන්නේ. මේකේ නූඩල්ස් එකක් එහෙම දාලා දෙවි.
ඒක රස කියන්න තේරෙන්නේ නැහැ. හරිම කිරි රසක් තියෙන්නේ. රසයි එකේ මේ රස වර්ගයෙන් මොකද්ද කියන්න තේරෙන්නේ. ඉතින් කුල්ෆි එකේ රස බලලා මම ඊළඟට ගියා ඩෙසර්ට් කෝන් එකට. ඩෙසර්ට් කෝන් එකේ ඉස්ලාම තිබ්බ රොයල් කස්ටර්ඩ් කියලා එකක් මම ඒක ගත්තා. ඊට අමතරව තව මේ ස්ටාර්ටර් එකක් තිබ්බා. එතකොට චොකලට් බෝල් එකක් තිබ්බා. චොකලට් කේක් එකක් තිබ්බා. එතකොට චීස් කේක් එකක් තිබ්බා. ඒකට මම කට් කරපු ෆෘට් කප් එකකුයි ජෙලි කප් එකකුයි තියාගත්තා. මේ ඉතින් ඩෙසර්ට් කෝන් එකේ ඔය විදිහට තමයි තිබ්බේ. එහෙනම් අපි try කරලා බලමු ඩෙසර්ට් එකත් කොහොමද කියලා. ඒ ඉතින් ওই විදිහට ඔය ඩෙසර්ට් එකත් අරගෙන මං ආයේ කුල්ෆි කෝන් එක පැත්තට ගියා. කුල්ෆි දෙකක් try කරන්න. ඉස්සෙල්ලා මං වර්ග දෙකක් try කරේ. තව ෆ්ලේවර්ස් දෙකක් try කරන්න ඕනේ කියලා. කුල්ෆි එකේ මං එතනින් ස්ට්‍රෝබෙරි රසයි මැංගෝ රසයි එතනින් ඉල්ලගත්තා. ඉතින් ওই විදියට ওই කුල්ෆි එකත් එක්ක අපි ඩෙසර්ට් එක try කරමු. මේ විදියට තමයි මම ගත්තු ඩෙසර්ට් කෝන් එකේ ඩෙසර්ට් එක. ඉතින් ওই විදියට මම ඒ ඩෙසර්ට් ටිකක් try කරා. චීස් කේක් එකත් මාරම රසයි. ඉතින් ඔක්කොම ওই විදියට රස බලලා මම නැවතත් කුල්ෆි try කරන්න ගියා. මොකද ඒකේ ෆ්ලේවර්ස් 6ක් තිබ්බා. තව මට ෆ්ලේවර්ස් දෙකක් try කරන්න තිබ්බා. චොකලට් එකයි අනිත් එකේ මට නම් දැන් නම් මතක නැහැ. ඉතින් ওই විදියට මම ඒ කුල්ෆි එකත් අරන් එතන try කරා. ඉතින් හරිම රසයි ඒ කුල්ෆි නම්. ඒගොල්ලෝ හරි ආසයි අපි එතෙන්ට ඇවිල්ලා ඒගොල්ලන්ගේ කුල්ෆි අරන් රස බලනවට. ඒගොල්ලෝම අපිට ඒක කිව්වා. මේ කියන්නේ අපිට එතනට වැඩ කරපු කෙනෙක් කිව්වා ඒගොල්ලෝ හරි කැමති. මොකද ඒගොල්ලෝනේ හදන්නේ. ඉතින් ඒගොල්ලෝ හදන නිසා හරි කැමති ඒ කුල්ෆි එක try කරනවට. ඉතින් අපි ගිහිල්ලා කුල්ෆි ඉල්ලද්දි ඒගොල්ලෝ හරි කැමති. ඉතින් ওই විදිහට මාරම රසයි ඒ කුල්ෆි. සමහර අය කාලා ඇති, දන්නව ඇති කාපු අය, කාලා නැති අය කුල්ෆි අයිස්ක්‍රීම් එක කාලා බලන්න මාරම රසයි. මෙතෙන්ට ගියොත් අන්ලිමිටඩ් කන්න පුළුවන් ළමයි. ඉතින් මේ විදිහට අපේ බිල හම්බුණා. ඉතින් එක්කෙනෙක්ට වෙන්නේ 4200යි. හරි. අද අපි මේ විදියට බුෆේ එක try කරේ. ඇත්තට දැන් අපි ඇවිල්ලා පැය අපි ආවේ මෙතන 12ට 12 ඉඳලා ඇත්තට 6 වෙනකන් try කරන්න පුළුවන්. කොහෙවත් නෑ මේ වගේ වෙලාවක්. අපිට 6 වෙනකන් try කරන්න දීලා තිනවා. අපි දැන් ඇවිල්ලා පැය 4ක් වෙනවා. ඉතින් දැන් නම් අපේ බඩ හොඳටම full. අපි ඉතින් 4 වෙනකන් වගේ තමයි දැන් මේ try කරේ. තාමත් අපිට ඉන්න කාලේ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙතන විශේෂ දෙයක් තියෙනවා. මේගොල්ලන් ඉන්දියන් රෙස්ටුරන්ට්ස් එකක් නිසා ඔක්කොම ඉන්නේ ඉන්දියන් අය. එකම එක ගර්ල් කෙනා ඉන්නේ සිංහල. එයා මේක ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. මේගොල්ලන්ගේ අවුට්ලට් ගොඩාක් තියෙනවා. ඉන්දියාවේ 150ක් විතර තියෙනවා අවුට්ලට්. ඉතින් අපේ කොළඹ සිටි සෙන්ටර් එකේ දාලා තියෙන ඒගොල්ලෝ බාබිකියු නේෂන් කියන නමින් ඔයගොල්ලෝ ඇවිල්ලා try කරන්න. අන්ලිමිටඩ් ඔක්කොම ලන්ච් බුෆේ එක දින බුෆේ එකක් තියෙනවා. ලන්ච් බුෆේ එක තමයි අපි ආවේ. ඉතින් බාබිකියු ඒගොල්ලන් විශේෂයෙන් තියෙන්නේ බාබිකියු ටේබල් එකටම අපිට arrange කරලා දෙනවා. බාබිකියු ඒ වෙලේම අපිට බාබිකියු කරගෙන කන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති වීඩියෝ වලින්. ඉතින් මේ විදිහට තමයි මේ ඒගොල්ලෝ අපිට arrange කරලා දුන්නේ. අන්ලිමිටඩ් කන්න පුළුවන්. අපිට ඒක ඉවර වුණාම ආයෙ ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලෝ අපිට ඒගොල්ලෝ arrange කරනවා. ඉතින් chicken, prawns, එතකොට fish ඒ වගේ දේවල් බාබිකියු තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා මේක රස බලන්න. ඇත්තටම මේ පාඩු නෑ. description එකේ මම ගාන දාන්න. ඔයගොල්ලෝ ඇවිල්ලා try කරන්න. අනිත් හැම කෑමක්ම අන්ලිමිටඩ්. අපිට ඒකට මේගොල්ලන්ගේ බුරියානි ඩෙසර්ට් වර්ග ඉන්දියන් කෑම තමයි ඔක්කොම තියෙන්නේ. ඒ වුණාට හරිම රසයි. විශේෂයෙන්ම මේගොල්ලන්ගේ කුල්ෆි එක ඒගොල්ලොම හදන කුල්ෆි එක ඒගොල්ලන්ගේ හරි විශේෂයි. කුල්ෆි වර්ග තියෙනවා ඒගොල්ලන්ගේ 6ක් විතර. ඉතින් මම 6ම try කරා. දැන් මේ අන්තිම දෙක මගේ අතේ තියන් ඉන්නේ. එක එක රස වලින් වර්ග 6ක් තියෙනවා. 6ම try කරා. ඒගොල්ලෝ හරි කැමති ඒක try කරනවාට. ඒගොල්ලෝ හදන දෙයක්. ඇත්තට කියන හරිම රසයි. කුල්ෆි එක කියන්නේ ගොඩක් ගණන්. මේ තියෙන්නේ කුල්ෆි දෙක. ඉතින් මම අන්තිමට try කරේ. කුල්ෆි රස වර්ග 6ක් තිබ්බා. ඉතින් හරිම රසයි කුල්ෆි කියන්නේ. ඇත්තටම කන්න ගියම ගාන වැඩිනේ. ඉතින් මෙතෙන්ට ආවොත් ඔයගොල්ලන්ට අන්ලිමිටඩ් කන්න පුළුවන්. කොච්චර කෑවත් ඒගොල්ලෝ අය කරන්නේ ඒ ගානම තමයි. ඉතින් අපි දැන් ගොඩක් try කරා. මම මේ 6 වෙනි එක try කරේ. ඉතින් එහෙනම් ඉතින් ඔයගොල්ලෝ අපේ බුෆේ එක enjoy කරා නම් අපිට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා.
එහෙනම් ඉතින් subscribe කරන්න මගේ channel එක. ඉස්සරහට දිගටම ඔයගොල්ලන්ට මගේ බොහෝ වීඩියෝ බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට bye. නැවතත් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.